ඔයාලා ළඟ iPhone 13 එකක් හරි 14 එකක් හරි තියෙනවා නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න කියලා මම රික්වෙස්ට් කරනවා. ඉතින් මම අද මේ වීඩියෝ හරහා කතා කරන්න යන්නේ ඔයාලා ළඟ තියෙන 13 එකෙන් හරි 14 එකෙන් හරි කොහොමද portrait photos zoom කරලා capture කරගන්නේ. ඉතින් ඔයාලා හැම කෙනෙක්ම දන්නවා ඔයාලා ළඟ තියෙන pro version එක නෙවෙයි තියෙන්නේ 13 එකක් හරි 14 එකක් හරි නම් මෙන්න මේකට Apple ඔයාලට portrait photos zoom කරලා ගහන option එක දීලා නැහැ. ඉතින් සාමාන්‍යයෙන් 13 Pro එකට 14 Pro එකට ඒ වගේම 15 එකට 15 Pro එකට මෙන්න මේ වගේ ෆෝන් වලට තමයි portrait photo සාමාන්‍යයෙන් zoom කරලා ගහන්න පුළුවන් option එක දීලා තියෙන්නේ. නමුත් මම ඔයාලට අද මේ කියලා දෙන දේෙන් ඔයාලට පුළුවන් ඔයාලගේ ෆෝන් එකේ තියෙන application මේ කියන්නේ කිසිම third party application එකක් download කරගන්න නැතුව ඔයාලගේ ෆෝන් එකටම තියෙන camera application එකෙන්ම කොහොමද portrait photo zoom කරලා ගහන්න කියලා. ඉතින් මේක ඔයාලට 2x 5x ඕන එකකට zoom කරලා ඔයාලට photos capture කර ගැනීමේ හැකියාව තියෙනවා. සාමාන්‍යයෙන් ඔයාලා portrait photo zoom කරලා ගහනවා නම් ඔයාලා දන්නවා කොච්චර ලස්සනට photo capture කරගන්න පුළුවන්ද කියලා. ඉතින් මෙන්න මේ කියලා දෙන ක්‍රමය හරහා ඔයාලට පුළුවන් කිසිම ගේමක් නැතුව photo එක capture කරගන්න. මේක ඇත්තටම පොඩි දෙයක් කරන්න තියෙන්නේ. ඉතින් ඒ වගේම මම මේක දැක්කේ නැහැ කිසිම ලංකා YouTube channel එකක දාලා තිබුණා. ඉතින් මම දැක්කේ නැහැ දාලා තියෙනවද දන්නේ නැහැ. එහෙම දාලා තියෙනවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තව පුංචි දෙයක් මතක් කරන්න තියෙනවා. ඔයාලා අපේ channel එකට අලුතින් එකතු වෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා චූටි support එකක් දෙන්න කියලා ආදරෙන් රික්වෙස්ට් කරනවා. මේක තමයි අපේ අලුත් channel එකේ දාන දෙවෙනි වීඩියෝ එක. ඉතින් හැම කෙනෙක්ම දන්නවනේ අපේ පළවෙනි channel එක YouTube එකේ remove කරලා දැම්මා කියලා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම චූටි support එකක් දෙන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඉදිරියට යන්නේ ඔයාලා දාන like එකෙන් සහ comment එකෙන්. ඒ නිසා අනිවාර්යෙන් වීඩියෝ like එකක් සහ comment එකක් දාන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එක වැදගත් වෙනවා. ඒ වගේම මේක පොඩි වීඩියෝ එකක්. ඒ නිසා අනිවාර්යයෙන්ම මම අරගන්න නැතුව බලන්න කියලා රික්වෙස්ට් කරනවා. එහෙනම් අපි තවත් ටික කතා නැතුව වීඩියෝ එකකින් හැම දෙයක්ම කතා කරමු. අපි යමු වීඩියෝ එකට. හරි මං කිව්වනේ ඔයාලට මේක ඔයාලගේ ෆෝන් එකේ තියෙන කැමරා ඇප්ලිකේෂන් එකම යූස් කරන්න පුළුවන් කියලා. ඒ වගේම මට කියන්න දෙයක් අමතක වුණා. ඉතින් ඔයාලා දන්නවා 13 එකෙන් උඩ මොබයිල් වලට සිනමැටික් එනවා කියලා. ඉතින් මෙන්න මේක හරහා ඔයාලට පුළුවන් සිනමැටික් වීඩියෝ එකක් වුණත් ඔයාලට zoom කරලා ලබා ගන්න. ඉතින් 13 එකේ 14 එකේ සිනමැටික් වීඩියෝ එකක් zoom කරලා ගන්න පුළුවන් කියන්නේ ඉතින් ඇත්තට මේක ගොඩක් වැදගත් වෙනවනේ. ඉතින් හරි අපි තවත් ටික කතා නැතුව වීඩියෝට යමු. ඉතින් මම පොඩ්ඩක් එළියට ඇවිල්ලා ඉන්නේ. මොකද මේක පොඩ්ඩක් සාමාන්‍ය වලට මේක කරලම් පෙන්නන්න දෙපයි. එතකොට කාට හරි විශ්වාසයක් ඇති වෙන මේක ඇත්තක් කියලා. හරි. ඉතින් මම කෙලින්ම යනවා මෙතනින් මගේ කැමරා ඇප්ලිකේෂන් එකට. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ ඉන්නේ මගේ කැමරා ඇප්ලිකේෂන් එකේ ෆොටෝස් වල. ඉතින් මේකේ තමයි normal ෆොටෝ එකක් කැප්චර් කරගන්න. ඉතින් පොඩ්ඩක් මෙහෙට ඉන්ස්ටෝල් කරනකොට ඔයාලට බලන්න පුළුවන් portrait ඒ වගේම මේ පැත්තට ඉන්ස්ටෝල් කරනකොට සිනමැටික් එහෙම තියෙනවා. ඉතින් හරි. දැන් මම කියලා දෙනවා කිව්වලට මේ portrait කරන එකේනේ zoom කරන්න පුළුවන් කියලා. ඉතින් මම මේ විදිහට portrait එකට යනවා. ඉතින් portrait එකට ගියාම මෙන්න මෙතන කිසිම zoom කරන්න පුළුවන් option එකක් නැහැ. මේ 13 එකේ 14 එකේ මොකද මෙහෙම zoom කරන්න option එකක් එන්නේ නැහැ. ඉතින් මේක කරන්න ඔයාලට කරන්න තියෙන පුංචිම දෙයයි ඔයාලා ඉස්සෙල්ලා මෙන්න මේකේ යට තියෙන photos කියන එකට දාගන්න ඕන. photos කියන එකට දාගත්තම ඔයාලට මේ විදිහට zoom කරන්න පුළුවන් option එකක් තියෙනවා. ඉතින් zoom කරන්න සහ zoom out කරන්න. ඉතින් ඔයාලට මේ විදිහට zoom කරන්න සහ zoom out කරන්න පුළුවන්. ඉතින් කරන්න තියෙන්නේ දැන් මෙන්න මෙතන අපි 2x වලට මේක zoom කරගමු. ඉතින් මෙන්න මේ විදිහට 2x වලට මම zoom කරගෙන අනිත් ඇඟිල්ලෙන් ශනික අරක portrait වලට දාන්න ඕන. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ portrait එකෙත් zoom වෙලා තමයි වෙලා තියෙන්නේ. ඉතින් දැන් මේ තියෙන්නේ මේ 2x zoom කරපු එක. ඉතින් මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් portrait වෙනවා කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් ඔයාලට පුළුවන් මෙතන උඩින් මේ දේවල් ටික adjust කරගන්න. ඉතින් ඒව නම් මම කියලා දෙන්න ඕනේ නැහැ නේ. ඔයාලා කොහොමද දන්නවනේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ portrait කරන ෆොටෝ එක 2x වලින් මේක zoom වෙලා තියෙන්නේ. ඉතින් මේක ඔයාලට මේ විදිහට විතර නෙවෙයි තව මේක zoom කරගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට මේක නැවතත් ෆොටෝස් වලට දාලා මෙන්න මේක මේ විදිහට මම 5x zoom කරන්නම්. ඉතින් මේ විදිහට මම ඔන්න හරි ඒකල මම මේ විදිහට portrait දාන ඔන්න බලන්න ඒක වැටුන්නේ නැහැ. ඉතින් මේක පොඩ්ඩක් අර ඉක්මනට කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට ඉක්මනට කරගන්න ඕනේ. ඒතුර තමයි මේක වැටෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මේක portrait වෙන්නේ ගොඩක්ම ඒ කියන්නේ 5x වලින් තමයි මේක portrait photos එකක් විදිහට අපිට ලබා ගන්න පුළුවන්. හරි. ඉතින් දැන් මම කියලා දෙන්නම් කොහොමද මේක cinematic වලින් කරන්න කියලා. ඒ වගේම තව දෙයක් කියන්න තියෙනවා. ඉතින් ඔයා zoom කරලා portrait photos ගන්නවා නම් ඉතින් ඔයාලට පුළුවන් ඇත්තට මේ 2x වගේ තමයි ගොඩක්ම photo එකක් quality එකට අපිට ලබා ගන්න පුළුවන්. මෙන්න මේ 2x වලට වගේ zoom කරලා තමයි photos එකක් අපිට quality එකට capture කරගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට 2x දාලා මෙන්න මෙහෙම දාගන්න තියෙන පොඩි සිද්ධියක් කරන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට කරාම අපේ portrait photo එක ලස්සනට ලබා ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. මම හිතනවා වීඩියෝ එක පැහැදිලි ඇති කියලා. ඉතින් මේ සිනමැටික් කරන්න තියෙන, ඒ කියන්නේ සිනමැටික් එකේ zoom කරන්න තියෙන මේ විදිහට නෙමෙයි. ඒක වෙන විදිහකට කරන්න තියෙන්නේ.
මම ඒක කියලා දෙන්නම් කොහොමද කරන්න කියලා. නැවතත් යන්න ඔයාලා කැමරා ඇප්ලිකේෂන් එකට කැමරා ඇප්ලිකේෂන් එකට ගිහිල්ලා ඔයා ඉස්සෙල්ලාම කරන්නේ අපි අරකේ පෝට්‍රේට් ෆොටෝස් කරනකොට මේක ෆොටෝස් වලට දැම්මේ. දැන් සිනමැටික් වීඩියෝ කරනකොට අපි මේක දාන්න ඕනේ වීඩියෝස් එකට. වීඩියෝ එකට දැම්මම ඔයාලට බලා ගන්න පුළුවන් මේක එහා පැත්තට ඉන්ස්ටෝල් කරාම මේ සිනමැටික් තියෙනවා. ඉතින් අපි මේක වීඩියෝ එකේ තමයි ඉන්ස්ටෝල් කරන්න ඕනේ. මොකද අපිට මේ සිනමැටික් එකේ zoom කරන්න කොතනකවත් ඔප්ෂන් එකක් නැහැ. ඉතින් මේ වීඩියෝස් එකට දාලා මේකෙත් අර විදිහටම තමයි මේ විදිහට zoom කරන්න තියෙන 2x ඒකලා මේ පැත්තට දැම්ම කියලා මේක සිනමැටික් එකේ zoom වෙන්නේ නැහැ. මේක කරන්න පොඩි වැඩක් කරන්න තියෙනවා. ඉතින් ඒක කරන්න තියෙන්නේ නැවතත් යන්න වීඩියෝ එකට ගිහිල්ලා මෙහෙම zoom කරන්න 2x zoom කරලා මේ පැත්තට දාලා ශනික මේක බැක් කරන්න. බැක් කරලා නැවත කැමරා ඇප්ලිකේෂන් එකට ගියාම අපි ඔන්න බලා ගන්න පුළුවන් සිනමැටික් එකෙම zoom වෙලා තිනවා කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් මං හිතනවා ඔයාලට ඒක තේරෙන්නේ නැති කියලා. ඒක කරන්න තියෙන පොඩි සිද්ධියක්. මේ විතර වීඩියෝ එකට දාගන්න වීඩියෝ එකට දාලා මේ විතර ඕන ගාන මෙහෙම zoom කරමු. මම දැන් 3x zoom කරන්නම්. 3x zoom කරලා මේක එකපාරට සිනමැටික් එකට දාලා මෙහෙම බැක් කරන්න. බැක් කරලා නැවතත් කැමරා ඇප්ලිකේෂන් එකට ගියාම අපි zoom කරන එක zoom වෙලා දිනවා. ඉතින් මේ කරපු එක හරිය ගියේ නෑ. මේක ඉක්මනට කරන්න ඕන. මම අර ඔයාලට කියලා දෙන්න ඕන නිසා තමයි මේක හිමින් කරේ. ඉතින් මම නැවතත් ඒක කරන්නම්. හරි වීඩියෝ එකට දැම්මා. මම මෙහෙම මේක 2x 3x zoom sorry පොඩ මේක බැක් කළෙමු. හරි මේක මම මෙහෙම 3x zoom කරා මෙහෙම බැක් කරා. සරලයි. ඒකල නැවතත් මෙහෙම ගියාම අපි ෆොටෝස් එක මේක zoom වෙලා තියෙන. මේක ඇත්තට මේ සිනමැටික් වීඩියෝ එකේ නම් පොඩ්ඩක් අල්ල ගන්න අමාරුයි. මේකේ 2x ද දන්නේ නැහැ මේකේ zoom කරන්න තියෙන්නේ. ඉතින් අපි නැවතත් බලමු. හරි. හරි මේකේ සිනමැටික් වීඩියෝස් වල 2x විතරයි zoom කරන්න පුළුවන්. ඉතින් පෝට්‍රේට් ෆොටෝස් වලට වඩා 5x වගේ zoom කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් කාට හරි මේක පොඩ්ඩක් සැකයි වගේ නම් මම පොඩි වීඩියෝ ක්ලිප් එකක් දාලා තියන්න මේකේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ විතර පොඩි වීඩියෝ ක්ලිප් එකක් දාන්නම්. හරි ඉතින් වීඩියෝ එක ඔච්චරයි කියන්න තියෙන්නේ. මම වීඩියෝ ක්ලිප් එක අවසානට දාලා තියෙනවා ඔයාලට බලන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක ඔයාලට වටිනවා නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න අමතක කරන්න එපා.